Crystal Audiobooks ඔබ වෙත ගෙන එන Harry Potter සහ Deathly Hallows 36 වැනි පරිච්ඡේදය සැලැස්මේ අඩුවක් පළමු කොටස. ඔහු නැවතත් මුනින් අතට බිම වැතිර සිටියේය. වනයේ කොළ සුවඳ ඔහුගේ නාසය තුළ පිරී ගියේය. ඔහුගේ මුහුණට යටින් ඇති බිමේ සිසිලත් වැටීමෙන් කැඩී ඔහුගේ කම්මුල කැපී පැත්තකට ගිය කන්නාඩියේ සරනේරුවත් ඔහුට දැනෙන ඝාතන ශාපය වැදුන තැන යකඩයකින් පහරලත් කලෙක මෙන්ද මුළු ශරීරයම වේදනා දෙමින්ද තිබුණි. ඒ අත අමුතු විදිහකට හැරි කට ඇරී තිබුණි. ඔහුගේ මරණයේදී ජයග්‍රහණීය ප්‍රීති ഘോഷාද කුල්මත් ඌවන්ගේ කෑගැසීම්ද ඔහු බලාපොරොත්තු වූවද කලබලයේ එහා මෙහා දුවන්නන් වෙනුවට සෙමින් කොඳුරන රහස් කියන හඬවල් පමණක් ඔහුට ඇසුණි. මගේ උතුමාණෙනි, මගේ උතුමාණෙනි. එය බෙලට්‍රික්ස්ගේ කටහඬ වූ අතර එය ඇසුනේ පෙම්වතෙකු අමතන්නාක් මෙනි. හැරි ඇස් නෑර අනෙක් ඉන්ද්‍රියන් මගින් ඔහුට සිදුවුණු අකරතැබ්බේ තේරුම් ගැනීමට ඉඩ හැරියේය. ඔහුගේ යෂ්ටිය ඔහුගේ ඇඳුම යට තිබෙන බව එය පපුවටත් පොළවටත් හිරවී තිබීමෙන් ඔහු දැන සිටියේය. බඩ හරියට දැනුණු මෙලෙක් බව නිසා ලෝගුවද ඒ අස්සේ නොපෙනී තිබෙන බව ඔහුට දැනුනි. මගේ උතුමාණෙනි, එයාතේ වොල්ඩමෝට්ගේ කටහඬ කීවේය. තවත් අධිශබ්ද කීප දෙනෙක්ම එතනින් පිටවී යමින් සිටියහ. සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට හැරි තම දැස් යන්තමින් ඇරියේය. වොල්ඩමෝට් නැගිටීමට සූදානම් වන ලෙසක් පෙනුනි. ඩෙත් ඊටර්ස්ලා බොහෝ දෙනෙක් ඔහුගෙන් ඈත් වී එලිකොට තිබෙන හරියේ සිටින සෙනගට එක්වීමට යමින් සිටියහ. බෙලට්‍රික්ස් පමණක් වොල්ඩමෝට් අසල දනගසාගෙන සිටියාය. හැරි නැවතත් ඇස් වසාගෙන ඔහු දුටු දෑ ගැන සිතන්නට වන්නේය. බිමට වැටී සිටි වොල්ඩමෝට් ළඟ ඩෙත් ඊටර්ස්ලා රැස් කකා සිටියහ. හැරිට ඝාතන ශාපයෙන් ගැසූ විට ඔහුට යමක් සිදුවී ඇති බැව් පෙනුනි. වොල්ඩමෝට්වත් සිහි නැතිවීද දෙදෙනාටම සිහි නැතිවී තිබුණු අතර දෙදෙනාම යලි සිහි ගැන්වී සිටිති. මගේ උතුමාණෙනි, කොමට මට උදව් වුණ නැහැ. වොල්ඩමෝට් උදාසීන ලෙස කීවේය. ඔහුට එය නොපෙනුනද බෙලට්‍රික්ස් අත පසකට ගනු හැරිට සිතාගත හැකි විය. ළමයා මැරිලද? එලිමහන් පෙදෙසේ පරිපූර්ණ නිශ්ශබ්දතාවයක් පැවැත්තේය. කවුරුවත් හැරි වෙත නොපැමිණියද සියල්ලන්ගේම අවධානය ඔහු වෙත යොමු වී ඇති බැව් ඔහුට වැටහුණු අතර ඔහු තව තවත් පොළොවටම එබුණි. ඇස්පිය ගැසීමක් හෝ ඇඟිල්ලක් සැලවීමක් වුවහොත් ඔහු සිටියේ බියෙනි. උඹ! වොල්ඩමෝට් කියත්ම සිහින් කෙඳිරියක් වැන්නාක් හඬක් ඇසුනි. උඹ ගිහින් එයා පරීක්ෂා කර බලපන්. එයා මැරිලාද නැද්ද කියලා මට කියාපන්. එය පරීක්ෂා කර බැලීමට කාව එව්වේදැයි හැරි දැන නොසිටියේය. ඔහුට කළ හැකි වූයේ පපුව පරීක්ෂා කර බැලීමට ඉඩහැර සිටීමයි. වොල්ඩමෝට් සිතූ පරිදි සියල්ල සුදු නොවී තිබීමක් ගැන ඔහු තුළ සැකයක් ඇතිවී තිබීමත් ඔහු පරීක්ෂා කර බැලීමට වොල්ඩමෝට්ම නොපැමිණීමත් හැරි සිත තුළ සහනයක් ගෙන දුන්නේය. බලාපොරොත්තුව සිටියාට වඩා සිනිදු අතක් හැරිගේ මුහුණ අතගා ඇහි බැම ඔසවා කමිසය යටින් පපුවට අත තබා බලනු ඔහුට දැනුනි. ඇගේ ඉක්මන් හුස්ම ගැනීමත් ඇගේ දිගු කොණ්ඩය ඔහුගේ මුහුණේ ගෑවෙනුත් ඔහුට දැනුනි. ඔහුගේ හෘදය වස්තුව ගැහෙනු ඇයට දැනෙන බව ඔහු දැන සිටියේය. ට්‍රේකෝ ජීවතුන් අතරද? එයා කොහෙද? මාලිගාවේද? ඇගේ කටහඬ යන්තම්වත් පිටතට නෑසුණු අතර තොල් ඔහුගේ කනින් අඟලකටත් වඩා නුදුරින් මුමුණද කිසිවකු දුටුවේ නැත. ඇගේ දිගු කොණ්ඩයෙන් මුහුණ වැසී තිබුණි. ඔහු යලිත් හුස්ම ගත්තේය. ඔහුගේ පපුව මත තිබුණු ඇගේ අත හැකිලෙනුද නියපොතු ඔහු තුළට මදක් එබෙනුද ඔහුට දැනී පසුව ආපසු ගනු ලැබුවාය. ඇය නැගී සිටියාය. එයා මැරිලා. නාසිස්සා මැල්ෆොයි බලා සිටින්නන්ට කීවාය. ඉක්බිති ඔහු කෑගසන්නටත් ජයඝෝෂා නගමින් අඩි පොළවේ හපන්නටත් පටන්ගත් අතර රතු සහ රිදීමය ආලෝක ධාරා ගෝනට එක්වනු තම ඇස් පිහාටු අතරින් හැරි දුටුවේය. තම පුත්‍රයා සොයා ගැනීමට හොග්වර්ට්ස් වලට නාසිස්සාට ඇතුළු වීමට ඇති එකම ක්‍රමය
අක්‍රමික හමුදාව සමග එහි යාම බව තේරුම් ගත්තේ යැයි මියගිය බව බොරුවට හඟවමින් එහි වැටී සිටින හැරි දත්තේය. වොල්ඩමෝට් දිනුවාද යන්න ඇය තවදුරටත් දැකුවේ නැත. පේනවද හැමෝටම? ഘോഷාව මැද්දේම වොල්ඩමෝට් කෑගැසුවේය. හැරි පොටර් මගේ අතින් මැරුම් කෑවා. පණ පිටින් ඉන්න කිසිම කෙනෙකුට දැන් බෑ මට තර්ජනය කරන්න. ඔන්න බලන්න ක්‍රෝෂියෝ! හැරි මෙය බලාපොරොත්තුව සිටියේය. ඔහුගේ සිරුර නිර්මලව බිම තිබෙන්නට වොල්ඩමෝට් ඉඩ නොහරින බවත්, ඔහුගේ ජයග්‍රහණය ඔප්පු කිරීමට, සිරුරට නින්දා අපහාස කිරීමට වොල්ඩමෝට් කටයුතු කරන බවත් හැරි දැන සිටියේය. ඔහු ගුවනට නංවනු ලැබුවද කොරෙකුසේ සිටීමට ඔහු සියලු අධිෂ්ඨානයන් කරගෙන සිටි අතර බලාපොරොත්තු වුණු වේදනා ඉන් ඇති නොවුනි. ඔහු වරක් දෙවරක් තුන්වරක් ගුවනට විසිවී කරන ලදී. ඔහුගේ කන්නාඩිය විසිවී ගිය අතර ඇඳුම යට තිබුණු යෂ්ටිය මදක් ලිස්සුවේය. එහෙත් ඔහු වැටුණාක් මෙන් පණ නැතුව සිටි අතර අවසන් වරට ඔහු බිමට වැටෙනවත් සමගම මුළු පෙදෙසේම හූ කීම් සහ යටිගිරියෙන් කෑගැසීම්ද සිනා හඬද පැතිර ගියේය. දැන් වොල්ඩමෝට් කීවේය. අපි දැන් මාලිගාවට ගිහින් ඒගොල්ලන්ගේ වීරයට වෙලා තියෙන දේ පෙන්නමු. කවුද කැමති සිරුර ඇදගෙන යන්න? නෑ නෑ පොඩ්ඩක් ඉන්න. නැවතත් සිනාසීම් හඬ ඇසුණු අතර විනාඩි කීපයකට පසු ඔහු සිටි තැන බිම සෙලවනු ඔහුට දැනුනි. උඹම එයාව ගෙනියපන්, වොල්ඩමෝට් කීවේය. උඹේ අත් උඩ යනකොට එයාව හොඳට පෙනේවි. එහෙමනේ. උඹේ පුංචි අලුවාව හැග්‍රිඩ් අර කන්නාඩි ඒවත් දාපන්. එයාව හොඳට හඳුනගන්න පුළුවන් වෙන්න. කවුදෝ හැරිගේ කන්නාඩි දෙක ඔහුගේ මුහුණට වැරෙන් දැමූ අතර ඔහු ඔසවාගත් විශාල අත් ඉතා මෘදු විය. ඔහුගේ හැඬුම අතරේම එක්ක ගැසීමත් ඇඟ වේවුලීමත් හැරිට දැනුණු අතර කඳුළුවැල් ඔහු මත වැගිරුණි. හැග්‍රිඩ් ඔහු දෑතින් ගෙන යන විට වචනයෙන් හෝ අතපය සැලවීමකින් හෝ සියල්ල නැතිවී නැති බව හැග්‍රිඩ්ට හැඟවීමට හැරි කිසිම උත්සාහයක් කළේ නැත. යනවා! වොල්ඩමෝට් කී අතර හැග්‍රිඩ් වැවි ඇති ගස් තල්ලු කරමින් යද්දී ගස්වල අතු මුහුණෙත් හිසකෙස්වලත් ඇතෙල්ලුනද ඔහු ඇරුණු කට එල්ලා වැටිද්දී ඇස් වසාගෙන හඬක් නොනගා අඳුරේම ඉදිරියට ගියේය. ඩෙත් ඊටර්ස්ලා ඒවට රොක් වී සිටියද හැග්‍රිඩ් නොනවත්වාම එකි ගසමින් හැඬූ අතර කිසිවෙක් හැරි පොටර්ගේ විවෘතව තිබුණු පපුවේ ගැස්ම ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. යෝධයෝ දෙදෙනා ඩෙත් ඊටර්ස්ලාට පසුව ආ අතර ඔවුන් එන මග ගස් කිරිකිරි ගාමින් කඩා වැටෙනු ඇසුනි. ඔවුන් කොතරම් ഘോഷාවක් නැංගුවේ දෙයත් කුරුල්ලන් කෑගසමින් ගුවනට නැග්ග අතර ඒ හඬින් ඩෙත් ඊටර්ස්ලාගේ කෑගැසීම යටපත් වී ගියේය. ජයග්‍රාහී පෙරහැර විවෘත පිට්ටනිය දෙසට ගමන් කළ අතර වැසුණු එහි බැම අතරින් එන මද ආලෝකය නිසා කැලෑවෙන් ඔවුන් මෑත් වී ඇති බව හැරිට දැනින. විනාසයි! හැග්‍රිඩ්ගේ බලාපොරොත්තු නොවූ විලාපය හැරිගේ ඇස් ඇරීමෙහි සමත් විය. දැන් සතුටුයිනේ. ඇයි සටන් නොකර හිටියනේ? ඔයගොල්ලෝ බියගොලු රෑලක්. ඔකොලට දැන් සතුටුයිද? හැරි පොටර් මැරිලා! හැරිට තවදුරටත් කතා කරගත නොහැකි විය. හැග්‍රිඩ් යලිත් හඬා වැටෙමින් කඳුළු වැගිරුවේය. නරාශ්වයෙන් කී දෙනෙක් ඒ පෙරහැර බලා සිටිනවා දැයි හැරි හිතුවේය. ඒ දෙස බලන්නවත් ඇස් අරින්නට ඔහු බියවිය. යන ගමන්ම ඩෙත් ඊටර්ස්ලා නරාශ්වයන්ට නින්දා කළහ. ඔවුන් වනේ කෙළවරට පැමිණ ඇති බව වාතයේ පිරිසිදු බව දැනීමෙන් හැරිට වැටහුණි. නවතියන්! හැග්‍රිඩ් වොල්ඩමෝට්ගේ අනකිරීම නිසා එය කරන බව හැරිට සිතුනේ ඔහු නොන්ඩි ගසමින් මෙන් පාතැබූ බැවිනි. ඔවුන් සිටින ස්ථානයේ ශීතලක් පැතිරුණු අතර අවට ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටින ඩිමෙන්ටර්ස්ලාගේ හඬ හැරිට ඇසුනි. උන් එහි සිටීම හැරිට ප්‍රශ්නයක් වූයේ නැත. ඔහුගේම සිත තුළ දැවෙමින් පැවති තමාගේ ගැලවීම උන්ට විරුද්ධ ආරක්ෂක යන්ත්‍රයක් මෙන් වූ අතර එය තම පියාගේ ගෝනා
ඔහුගේ හද තුළ ආරක්ෂාව සැලසුවා මෙන් විය. කවුදෝ කෙනෙක් හැරි අසලින් ගමන් කළ අතර ඒ වොල්ඩමෝට් බව හැරි දැනගත්තේ මොහොතකට පසුව. ඔහු මැජික් බලයෙන් තම කටහඬ වැඩි කරගෙන පිට්ටනිය හරහා කතා කළ විටය. එම හඬ හැරිගේ කන් අඩි පැලෙන තරම් විය. හැරි පොටර් මිය ගියා. ඔහු මිය ගියේ ඕගොල්ලන් ඔහු වෙනුවෙන් තම ජීවිත පූජා කරන්න සටන් කරද්දී ඔහු පැන යන්නට උත්සාහ කළ අවස්ථාවේදී ඕගොල්ලන්ගේ වීරයා තවදුරටත් නැති බව පෙන්වීමට අපි එයාගේ මෘත ශරීරය ගෙනාවා. යුද්ධයෙන් අපි දිනුවා. ඕගොල්ලන්ගේ බටයින්ගෙන් භාගයක් පමණ මියගෙහින් මගේ ඩෙත් ඊටර්ස්ලා ඕගොල්ලන්ටත් වඩා වැඩි ජීවත් වුණු පිරිමි ළමයා දැන් ඉවරයි. තවදුරටත් යුද්ධයක් අවශ්‍ය නැහැ. විරුද්ධත්වය පාන ඕනෑම කෙනෙකුවයි එයාගේ පවුලේ පිරිමි ගෑනු ළමයි ආදී හැම කෙනෙකුවයි වද දීලා මරනවා. දැන් මාලිගාවෙන් පිටතට ඇවිත් මා ඉදිරියේ දන ගැහුවොත් ඔබට ගැලවීම ලැබෙනවා. ඔබේ දෙමාපියන් ළමයින් සහෝදර සහෝදරියන් ජීවත් වෙනවා ඇති. දැන් ඇවිත් මට එකතු වුණොත් ඔවුන්ට සමාව ලැබෙනවා ඇති. අපි එකතු වී අලුත් ලෝකයක් හදමු. පිට්ටනියේ සහ මාලිගයේ සම්පූර්ණ නිශ්ශබ්දතාවය පැවැත්තේය. වොල්ඩමෝට් ඔහුට කොපමණ ළඟින් සිටියාද කියතොත් හැරි ඇස් ඇරියේ නැත. එනවා! වොල්ඩමෝට් කීවේය. ඔහු ඉදිරියට යනු හැරිට ඇසුණු අතර හැග්‍රිඩ් බලෙන්ම පසුපසින් යවන ලදී. ඇස් කොනක් විවෘත කළ විට හැරිට ඔහුට ඉදිරියෙන් යන වොල්ඩමෝට් සර්පයා කරවටේ දමාගෙන යනු පෙනුනි. මේ වන විට සර්පයා ආරක්ෂා කෝඩුවෙන් නිදහස් කර තිබුණු බවද හැරි දුටුවේය. එහෙත් ඔහුගේ ඇඳුම් යට සඟවාගෙන ඇති යෂ්ටිය ඇද ගැනීමට පාරේ දෙපස ඇවිදගෙන යන ඩෙත් ඊටර්ස්ලා නිසා නොහැකි විය. අයියෝ හැරි! හැග්‍රිඩ් වැළපුණේය. හැරි! හැරි නැවතත් ඇස් තද කරගත්තේය. ඔවුන් මාලිගයට ලංවන බව හැරි දැනගත් අතර ප්‍රමුදිත ඩෙත් ඊටර්ස්ලාගේ කටහඬ වලට උඩින් ඇතුළත සිටින්නන්ගේ හඬ අසා ගැනීමට හැරි ඕනෑකමින් කන් දුන්නේය. නවතිනවා! ඩෙත් ඊටර්ස්ලා නැවතුනහ. පාසැලේ ඉදිරි දොරට මුහුණලා ඔවුන් පේලියකට සිටගනු හැරීට ඇසිනි. ඇතුළුවීමේ ශාලාවෙන් ඔහු දෙසට යොමු කර ඇති රතුවන් ආලෝකය වැසුණු ඇස් අතරින් වුව ඔහුට දැනුනි. ඔහු නැවතී සිටියේය. ඔවුන් වෙනුවෙන් මැරෙන්නට තැත් කළ තමා මිනියක් ලෙස හැග්‍රිඩ්ගේ දෑත් මත වැතිර සිටිනු තව මොහොතකින් ඔවුන් දකිනු ඇත. නැහැ! යටිගිරියෙන් කෑගැසීමක් ඇසුණු අතර ඒ වඩාත්ම දරුණු වූයේ ප්‍රොෆෙසර් මැගොනිගල්ට එතරම් හඬින් කෑගැසීමට හැකියයි හැරි බලාපොරොත්තු වූවේවත් සිහි නෙනතු සිතුවේවත් නැති හැයිනි. තවත් ගැහැණියක් මාහඬ නගා සිනාසෙනු ඇසෙත්ම ඒ මැගොනිගල්ගේ බලාපොරොත්තු කඩවීම ගැන ආඩම්බර වන බෙලට්‍රික්ස්ගේ සිනාව බව හැරි දැනගත්තේය. හැරි යළිත් හොරහෙන් බැලූ අතර විවෘත දොර දෙපස මිනිසුන්ගෙන් පිරී යනු දුටුවේය. යුද්ධයෙන් පණ ගලවාගත් අය ඉදිරි පඩි වෙතට පැමිණ ඔවුන් පැරදූ අය දැක ගැනීමටත් හැරිගේ මරණය ගැන සැබෑ තතු දැන ගැනීමටත් උත්සුක වූහ. ඔහු ඉදිරියේ සිටින වොල්ඩමෝට්ගේ නාගිනීගේ හිස එක් සුදු ඇඟිල්ලකින් පිරිමදිනුද ඔහු දුටුවේය. ඔහු යළිත් ඇස් පියා ගත්තේය. නැහැ! හැරි! රොන්, හර්මෝනි සහ ජිනීගේ කටහඬවල් මැගොනිගල්ගේ හඬද අභිමවා ගියේය. ආපසු පිළිතුරු දෙන්නට ඔහුට ඕනෑ වුවද ඔහු නිහඬව වැතිර සිටි අතර ඔවුන්ගේ කෑගැසීම නිසා තුවාල නොවී බේරී සිටි පිරිස යටිගිරියෙන් කෑගසන්නටත් ඩෙත් ඊටර්ස්ලාට බැන වදින්නටත් පටන් ගත්තද එක්වරම නිශ්ශබ්ද වනු! වොල්ඩමෝට් කෑගසූ අතර බෑන්ක් යන හඬක් සමග නිකුත් වූ තද ආලෝකයකින් ඔවුන් නිහඬ කරවා තිබෙන. සියල්ල අවසානයි! ඕක මගේ කකුල් දෙක ගාවින් තියෙනවා හැග්‍රිඩ්. ඒක තමයි එයාට නිසි තැන! ඒ වොල්ඩමෝට් කීවේය. තනකොළ මතට පහත් වූ බව හැරිට දැනෙන. පේනවා නේද? කියෝ වොල්ඩමෝට් තමා සිටින තැන අසල එහා මෙහා යනු හැරිට දැනෙන.
හැරි පොටර් මැරිලා. උඹලට තේරෙනවද? මුලා වුණු මෝඩයිනේ. එයා කවදාවත්ම වැදගත් මිනිහෙක්ව සිටියේ නැහැ. Taman වෙනුවෙන් අනුන් බිල්ලට දෙන්න කටයුතු කරපු ළමයෙක් විතරයි. එයා තමුසෙට පහර දුන්නනේ. ඊරොන් කෑගසත්ම ආරක්ෂාව බැඳුනේ. හොග්වර්ට්ස් ආරක්ෂා කරන්නන් තව තවත් මහහඬ නගන්නටත් යටිගිරියෙන් කෑගසන්නටත් වූ අතර දෙවැනි වඩ වඩාත් බලවත් ශාපයක් ඔවුන් දෙවැනි වතාවටත් නිහඬ කළේය. එයාව මැරුවේ මාලිගාබිමින් හොරෙන් පැනලා යන්න හදද්දී. වොල්ඩමෝට් කී අතර බොරු කීමේදී ඔහුගේ කටහඬෙහි වෙනසක් විය. එයා බේරෙන්න හදනකොට තමයි මම එයාව මැරුවේ. ඔහු නැවැත්විය. තවත් රණ්ඩුවක් සහ කෑගැසීමක් හැරිට ඇසුණු අතර ඊට පසුව බෑං යන හඬක් සහ ආලෝකය විහිදීමක්ද විය. සිහින් වේදනාවක හඬද ඇසුනෙන් ඔහු යන්තම් ඇහැ ඇර බැලුවේය. කවුදෝ සෙනග අතරින් පැන ඇවිත් වොල්ඩමෝට්ට පහර දීමට පැන්නේය. ආයුධ විසිවී ගොස් ඔහු බිම ඇද වැටෙනු හැරි දුටුවේය. අභියෝග කරන්නාගේ යෂ්ටිය පසකට විසිකළ වොල්ඩමෝට් සිනාසුනේය. එතකොට මේ කවුද? ඔහු සුපුරුදු සියුම් සර්ප හඬින් ඇසුවේය. යුද්ධ පැරදිලා ඉන්නකොට තවත් සටන් කරන්න ඉදිරියට එන ඇයින්ට කරන දේ පෙන්වන්න කැමැත්තෙන් ඉදිරිපත් වුණු මෙයා කවුද? බෙලට්‍රික් සතුටින් සිනාසුනාය. ඒ නෙවිල් ලොංග් බොටම් උතුමානෙනි. අර කැරෝස්ට හරියට කරදර දුන්න ළමයා. අර ඕරගේ පුතා මතකනේ? ඔව් මට මතකයි. අවියක් නොමැතිව ආරක්ෂාවක් නොමැතිය. නැගිට ගන්නට වෙර දරන නෙවිල් දෙස බලමින් වොල්ඩමෝට් කීවේය. ඒත් ඔයා පිරිසිදු ලේ ඇත්තෙක් නේද මගේ නිර්භීත කොල්ලෝ? වොල්ඩමෝට් කී අතර අතේ මීට තද කරගෙන ආයුධ නැති සිරින නෙවිල් දෙස බැලුවේය. ඉතින් මොකද මම එහෙම වුණයි කියලා? ධෛර්යයයි නිර්භීතකමයි පෙන්නන්න. උඹ වටිනා පවුලක කෙනෙක්. උඹ බොහෝම වටිනා ඩෙත් ඊට කෙනෙකු වෙන්න ඉඩ තියෙනවා. අපිට ඕනෑ උඹ වගේ අය තමයි කොල්ලෝ. නෙවිල් ලොන්ග්බොටම්. අපායේ ශීතල වුණාම මම ඔබට එකතු වෙන්නම්. නෙවිල් කීවේය. ඩම්බල්ඩෝගේ හමුදාව. යයි ඔහු කෑගසත්ම මහා සෙනග අතරින් නැගුණු ප්‍රීති ഘോഷාව මැඩලීමට වොල්ඩමෝට්ගේ වශී සමත් වූයේ නැත. බොහොම හොඳයි. වොල්ඩමෝට් කීවේය. ඔහු ඉතාමත්ම සෞම්‍ය හඬකින් කී ඒ වදන්වල ඉතාම බල සම්පන්න වශයකට වඩා අනතුරුදායක බවක් තිබුණේ යයි හැරිට සිතුනි. තමුසේගේ තෝරා ගැනීම ඒකනම් ලොන්ග්බොටම්. අපි අපේ මුල් ප්ලෑනට යමු. ඔහු කී අතර එහෙනම් එහෙම වුණාවේ. ඒ සෙමෙන් කීවේය. යන්තම් ඇස් කොනෙන් බලා සිටින හැරිට වොල්ඩමෝට් තම යෂ්ටිය වනනු පෙනින මොහොතක් ගතවත්ම මාලිගයේ කැඩුණු ජනේලයක් තුළින් කුරුල්ලොකු වැනි යමක් පැමිණ වොල්ඩමෝට්ගේ අතෙහි වැසුවේය. ඔහු ඒ පුස් අල්ලා තිබුණු භාණ්ඩයේ උල් පැත්තෙන් අල්ලා සැලවූ විට එය වැනෙන්නට විය. තේරීම් කිරීමේ තොප්පිය. හොග්වර්ට්ස් පාසලේ මින් පසු තේරීම් කෙරෙන්නේ නැහැ. මගේ ගෞරවනීය මුතුන් මිත්තන්ගේ සලසා ස්ලිදරින්ගේ ලාංඡනයයි පලිහයි වර්ණයි හැම දෙනාටම සෑහේවි. නැද්ද නෙවිල් ලොන්ග්බොටම්? වොල්ඩමෝට් කීවේය. ඔහුගේ යෂ්ටිය නෙවිල් දෙසට එල්ල කරත්ම නෙවිල් ගල් උනාසේ සංසුන් විය. කොනක් එල්ලී වැටි ඇස් වැසී යන අන්තමින් තොප්පිය බලෙන්ම හිස මත තබන ලදී. ප්‍රේක්ෂක ජනයා එකාමෙන් නැගී සිටි විට ඩෙත් ඊටර්ස්ලා ඔවුන්ගේ යෂ්ටි දිගුකොට සටන් කරන්නන් එතැනම රැඳවූහ. මෝඩකමට මට විරුද්ධ වෙන අයට සිදුවෙන දේ දැන් නෙවිල් පෙන්වන්න යන්නේ. ඒ කී වොල්ඩමෝට් ඔහුගේ යෂ්ටිය දිගු කරත්ම තේරීම් කරන තොප්පිය පුපුරා ගිනි දළුවලින් වැසුනේය. පිරිස මහහඬ නැගූ අතර නෙවිල් ගිනි දළුවලින් වැසුනි. සැලවෙන්නටවත් නොහැකිව එතනම ඉන්නා නෙවිල් දෙස හැරිට තවදුරටත් බලා සිටීමට නොහැකි විය. ඔහු ක්‍රියාත්මක විය. එකෙනෙහිම බොහෝ දේ සිදුවෙන්නට පටන් ගත්තේය. ඈත මායිම් බිත්තිවලින් එහා සිටි 100,000 දෙනාගේ ගෝට්ටියත් සමග ඔහු බිත්තිවලින් පැන වහසි බස් බෙනෙමින් මාලිගාව දෙසට දුවා එන්නට වූහ. ග්‍රෝප් මාලිගාවේ එක පැත්තකින් මතුවී වල් සතා ඊ මොරදුන්නේය. ඔහුට පිළිතුරු වශයෙන් මහාඬ නැගූ වොල්ඩමෝට්ගේ යෝධයින් අලි දුවන්නාක් මෙන්
පොළව දෙදරුවමින් ග්‍රෝබ් දෙසට දුව ගියහ. ඊළඟට දුනුහි ගත්තවුන්ද නොයෙකුත් සත්වයෝද ඩෙත් ඊටර්ස්ලා අතරට වැද දිව එන්නට වූහ. ඇඳුම් යටින් නොපෙනෙන ලෝගුව ඇඳගත් හැරි එය පැළඳගෙන නැගිට සිටි අතර නෙවිල්ද සෙලවුණි. එක්වරම සිරුර බැඳ තබන ශාපයෙන් මිදුණු නෙවිල්ගේ හිසෙහි තොප්පිය බිම වැටුණු අතර ඒ තුලින් ඔහු රතුගල් ඔබ්බවන ලද මිටක් සහිත රිදීමය දෙයක් ඇදගත්තේය. රිදීමය තලයේ හඬ ඉදිරියට දිව එන මහා සෙනගේත් පොරබදන යෝධයින්ගේත් කුලප්පු වී දුවන නරාශ්වයින්ගේත් හඬ පරයා නෑසුනද සෑම ඇසක්ම දෙසටම යොමු වී ඇති බව පෙනුනි. නෙවිල් විශාල සර්පයාගේ හිස එක් පහරෙන් කඳෙන් වෙන් කළේය. ඇතුළු වීමේ ශාලාවෙන් පැතිරෙන ආලෝකයෙන් දිලිසුණු එය ගුවනට විසිවී බිම පතිත විය. මහා කෝපයකින් මොරගෑ වොල්ඩමෝට්ගේ හඬ කිසිවෙකුට ඇසුනේ නැත. සර්පයාගේ සිරුර තඩ් යන හඬින් ඔහු පාමුල ඇද වැටුණි. වොල්ඩමෝට් යෂ්ටිය ඔසවා ශාපයක් කරන්නට පෙර හැරි නොපෙනෙන ලෝගෝ යටින් වොල්ඩමෝට් සහ නෙවිල් අතරට වශයක් කළේය. එවිටම කෑ ගැසීම් සහ ගුටි කෙලගන්නා යෝධයින්ගේ හඬද මැඩ හැග්‍රිඩ්ගේ කටහඬ සියල්ලන්ටම ඉහළින් ඇසුනි. හැරි! හැග්‍රිඩ් කෑ ගැසුවේය. හැරි කොහෙද? ව්‍යාකූලත්වය පැවැත්තේය. පහර දෙන නරාශ්වයින් මිනි කන්නන් හිස් ලූලු අත දුවමින් සිටියදී තවත් බොහෝ දෙනෙක් පොරකන යෝධයින්ට පෑගේ දෝයි බියෙන් පැන යමින් සිටියහ. ආධාර පිණිස කවුරු එව්වාදෝ නොදන්නා බල ඇනිවල හඬ ළඟ ළඟම ඇසුනි. වොල්ඩමෝට්ගේ යෝධයින්ගේ හිස් රැගෙන ගුවනට නගින යෝධ පක්ෂීන් හැරි දුටුවේය. ඉන්ද්‍රජාලිකයින් මෙන්ම ඩෙත් ඊටර්ස්ලාද එකසේ මාලිගාව තුළට පසුබසමින් සිටියහ. හැරි ශාප සහ කොඩිවින ඔහුට පෙනෙන ඩෙත් ඊටර්ස්ලාට කරමින් සිටි අතර ඒවා වැදමින් බිම වැටුණු ඔවුන්ගේ සිරුරු මහා සෙනග විසින් පාගා දමන ලදී. තාමත් නොපෙනෙන කබායෙන් වැසී සිටි හැරි ඇතුළුවීමේ ශාලාව ළඟට පැමිණියේය. ඔහු වොල්ඩමෝට් සොයමින් සිටි අතර මහා ශාලාවට පසුබසමින් සිටි වොල්ඩමෝට් තම අනුගාමිකයින්ට නියෝග දෙමින් දිගට හරහට ශාප විදිමින් සිටියේය. හැරි වොල්ඩමෝට්ට බෙලිවීමට සිටි ෂීමස් ෆිනිගන් සහ හැනා ඇබොට් ඇතුළු සැමට ආරක්ෂක වශී විදිමින් සිටි අතර ඔවුන් දෙදෙන මහා සටන් පවතින මහා ශාලාවට හැරි පසුකොට දිව ගියහ. තව තවත් සෙනග ඉදිරි තරප්පු මතට රැස්වුණු අතර චාලි වීස්ලි තාමත් පිජාමා ඇඳුමින් සිටින හොරස් ලග්හෝන් පසුකර දුවනු හැරි දුටුවේය. ඔවුන් පැමිණ සිටියේ සටන් කිරීමට ඉතුරුව සිටින හොග්වර්ට්ස් ශිෂ්‍යයින්ගේ පවුල්වල අය සහ මිත්‍රයන් ලෙසය. ඔවුන් සමගම හොග්ස් මීඩ්හි නිවාස හිමියොත් සාප්පු හිමියොත් පැමිණ සිටියහ. කේන්, රොහාන් සහ මැගෝරියන් සහ නරාශ්වයන් කොර ගැටෙන හඬ නංවමින් ශාලාවට පැමිණියේ. හැරි පිටුපස තිබූ දොර අසව් වලින් ගැලවී යන ලෙස පා පහරක් දෙමිනි. හොග්වර්ට්ස් වල ගෙවල පිශාචයෝ ඇතුළුවීමේ ශාලාවට කඩා වැදුනේ යටිගිරියෙන් කෑගසමින් පෙතිගසන පිහියා සහ මන්නා පිහියා ලෙලවමිනි. රෙගියුලස් බ්ලැක්ගේ මාල පෙත්ත පපුවේ එල්ලෙමින් ක්‍රීචර් කළ කෑගැසීම ഘോഷාව මැඩගෙන ඇසුනේ. ගෙවල පිශාචයන් ආරක්ෂා කරන මගේ ස්වාමියා වෙනුවෙන් සටන් කරන්න නිර්භීත රෙගියුලස් බ්ලැක් නමින් අඳුරු මායාකරුට විරුද්ධව සටන් කරන්න. ඩෙත් ඊටර්ස්ලාගේ විලුඹ වලට සහ කකුල් ඇටවලට පහර දෙමින් හා පිහියෙන් අනමින් පිශාචයෝ සටන් කළහ. විශාල සේනාව ඩෙත් ඊටර්ස්ලාට පහර දෙමින් ශාපවලට මුහුණ දෙමින් ඔවුන්ගේ තුවාල වලින් ඊතල ඇදගනිමින් සටන් කළහ. පිශාචයන් විසින් පාදවලට පිහියෙන් ඇනීමෙන් එසේත් නැතහොත් ගැලවී යාමට උත්සාහ ගනිද්දී සෙනග විසින් අල්ලා ගැනීමෙන් අසරණ වුණු ඩෙත් ඊටර්ස්ලා බොහෝ ගණනක් යටත් වනු හැරි දුටුවේය. එහෙත් තවමත් එය අවසන් වී තිබුණේ නැත. ගුටි බැට හුවමාරු කරගන්නා අය සහ සිරකරුන් ආදීන් අතරින් දයමින් හැරි ඉදිරියේ ඇති මහා ශාලාවට ඇතුළු විය. වොල්ඩමෝට් යුද්ධයේ මැද සිටි අතර ඔහු ළඟපාත සිටි සියල්ලන්ටම දරුණුසේ පහර දුන්නේය. හැරිට හොඳ ඉලක්කයකට පහර දෙන්නට තාමත් නැහැකි වුවත් ඔහු වොල්ඩමෝට් තරම්ම හොඳින් සටන් කළේය. තාමත් නොපෙනෙන කබා යට හැරි සිටි අතර ඇවිදීමට පුළුවන් හැම කෙනෙක්ම මහා ශාලාවට ආවෙන් එතන සෙනගින් පිරී තිබුණේ. ජෝර්ජ් සහ
ලී ජෝඩන් විසින් යැක්ස් ලීට පහර දී බිම හෙළනු හැරී දුටු අතර ෆ්ලිට්වික්ගේ ශාපයකට ඩොලහෝජ් කෑගසමින් ඇද වැටෙනුද දුටුවේය. හැග්‍රිඩ් විසින් කාමරය හරහා ඔසවා විසි කරනු ලැබූ වෝල්ඩන් මැක්නයා බිත්තියේ වැති සිහි නැති වී බිම වැටෙනුද රොන් සහ නෙවිල් ෆෙන්රිර් ග්‍රේබැක් බිම හෙළනුද ඔහු දුටුවේය. ඇබෆෝත් රොක් වුඩ්වර්ඩ් සිහි නැති කළේය. ආතර් සහ පර්සි තිකනෙස්ව බිම දැමූහ. සටන් කරන්නටවත් නොනැවති ලූෂියස් සහ නාසිස්සා මැල්ෆෝයිට ඔවුන්ගේ පුතාට අඩගසමින් සෙනග අතරින් දුවනුද හැරි දුටුවේය. මැග්ගොනිගල් ස්ලග්හෝන් සහ කිංස්ලි වෝල්ඩමෝට් එකවරම සටන් කරමින් සිටි අතර ඔහු ඉවර කර දමීමට නොහැකිව ඔවුන් ඔහු වටේ යමින් මගහරමින් සිටින වෝල්ඩමෝට්ගේ මොහොනේ ද්වේෂය මතුවී තිබුණි. තම ස්වාමියා වූ වෝල්ඩමෝට්කින් යාර 50ක් පමණ හැමෝනි ජිනී සහ ලූනා සමග එකවර සටන් කරමින් සිටියාය. මිතුරියන් තිදෙනාට බෙලට්‍රික්ස් තරමක් දුෂ්කර වූ අතර ඇයට ඔවුන් තිදෙනාම එක සමාන විය. ඝාතන ශාපය ජිනී අසලින් ගිය අතර හැරිගේ අවධානය අය වෙත යොමු විය. ජිනී මරණයෙන් බේරුණේ අගලක එහා මෙහා කමිනි. ඔහු ගමන් මග වෙනස් කොට වෝල්ඩමෝට් අතහැර දමා ජිනී දෙසට දිව්වද අඩි කීපයක් පමණක් ඔහු යද්දී බෙලට්‍රික්ස් පැත්තකට ඇද වැටුණු ඔහු දුටුවේය. මගේ දුවට ඒව කරන්න බට බැහැ බැල්ලි. වීස්ලි මහත්මිය ඇගේ කබාය ගලවා දමා අත් නිදහස් කරගෙන එදෙසට දිව්වාය. බෙලට්‍රික්ස් එකතැන කැරකී ඇගේ අලුත් අභියෝගකාරිය දෙස බලා මහත්සේ සිනාසුනාය. යන්න පැත්තකට. ගැහණු ළමයින් තිදෙනාට කෑගසූ ඇය යෂ්ටිය කරකවා සටනට එළඹියාය. මෝලි වීස්ලි යෂ්ටිය කරකවමින් දිගට හරහට පහර දෙනු හැරි බියෙන් මෙන්ම ප්‍රීතියෙන්ද බලා සිටි අතර බෙලට්‍රික්ස්ගේ සිනහව නැති වී ගොස් ගොරවන්නට වූවාය. දෙදෙනාගේම යෂ්ටිවලින් ආලෝක ධාරා පිටවුණු අතර ඔවුන් සිටින බිම රත් වී පුපුරා ගියේය. ඔවුන් සටන් කළේ මරන්නටමය. එපා. ළමයින් කීප දෙනෙක් ඇයට උදව් පිණිස එතනට දිව ආවිට වීසලි මහත්මිය කීවාය. පස්සට යන්න. පස්සට. මෙයා මගේ. සටන් දෙක බලමින් සිය ගණන් මිනිස්සු බිත්ති අසලට රැස්වූහ. වෝල්ඩමෝට් සහ ඔහුගේ විරුද්ධකාර තුන්දෙනා බෙලට්‍රික්ස් සහ මෝලි ඒ අතර නොපෙනෙන කබාය හැඳ සිටි හැරි පහර දෙන්නටත් එසේම ආරක්ෂා කරන්නටත් බලා සිටි අතර වැරදීමකින් අහිංසකයින්ට පහර වදීදැයි බියෙන් සිටියේය. මම උඹව මැරුවම උඹේ ළමයින්ට මොකද වෙන්නේ? ඇගේ ස්වාමි පුත්‍රයා මෙන්ම වියරු වැටී සිටි බෙලට්‍රික්ස් මෝලිගේ ශාප ඒ මේ අත විදින විට එහා මෙහා පනිමින් අනුම් පද කීවාය. ෆ්‍රෙඩ් විදිහටම අම්මත් ගියාම උඹ මීට පස්සේ කවදාවත්ම උඹ මගේ ළමයින්ට අත තියන්නේ නැහැ. වීස්ලි මහත්මිය මහා හඬින් කෑගැසුවාය. බෙලට්‍රික්ස් සිනාසුනාය. ඇගේ ඥාති සහෝදර සීරියස් තිරය පිටුපසට ඇද වැටෙද්දී පෑ ප්‍රීතිමත් සිනාව ඇය දුන් අතර සිදුවන්නට යන්නේ කුමක්දැයි හැරි දැන සිටියේය. දික්කල අතට වැදුණු මෝලිගේ ශාපය බෙලට්‍රික්ස්ගේ අත දිගේ වූත් හරියටම හදවත කෙලින් වැදුනි. බෙලට්‍රික්ස්ගේ සිනාව නැති වී ඇස් පිටර නෙරා ආවේය. ඉතා සුළු වේලාවකින් සිදුවී ඇත්තේ කුමක්දැයි ඇය දැනගත් අතර ඇය ඇද වැටුණාය. බලාගෙන සිටි මහසෙනග බෙරිහන් දුන් අතර වෝල්ඩමෝට් යටිගිරියෙන් කෑගැසුවේය. තමා සෙමෙන් හැරුණු බවක් ඔහුට හැඟුණි. ඔහුගේ අවසාන ලුතුනෙන් වරිය බෝම්බයක හඬින් පුපුරා යන විට කෝපයට පත් වෝල්ඩමෝට් එල්ල කළ යෂ්ටි පහරින් මැගොනිගල් කිංස්ලි ස්ලග්හෝන් පිටුපසට විසුවනු හැරි දුටුවේය. ඉන්පසු යෂ්ටිය එසවූ ඔහු එය මෝලි වීස්ලි වෙත එල්ල කළේය. හැරි රුටේගෝයි ඊ කියා කෑගැසූ අතර ආරක්ෂක වශය ශාලාව මධ්‍යයේ විහිදී ගියේය. ඒ කොතනින් එකක් දැයි වෝල්ඩමෝට් වටපිට බලද්දී හැරි නොපෙනෙන කබායෙන් පිටතට ආවේය. පුදුමයෙන් නැගි මහා ഘോഷාව හැරිගේ හතර වටේම ආවේය. හැරි එයා ජීවතුන් අතර යන්න හැම මුවකින්ම පිටවී හැරි සහ වෝල්ඩමෝට් එකිනෙකාගේ මුහුණට මුහුණ බලාගෙන එකිනෙකා වටේ යන්නට ගත් විට එක්වරම නිහඬතාවයක් ඇතිවිය. වෙන කවුරුවත් මට උදව් කරන්න උත්සාහ කරන්න එපා. ඒ හැරි මහාඬින් කීවේය. නිහඬව තිබූ එතන ඔහුගේ කටහඬ කාහල නාදයක් මෙන් විය. එය වෙන්න ඕනෑ මෙහෙමයි. එය වෙන්න ඕනෑ මගේ අතින්මයි. වෝල්ඩමෝට් අප්‍රසාදය දක්වමින් පිම්බේ.
මතු සම්බන්ධයි. තවත් මෙවැනීම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩය මත ක්ලික් කරන්න. ස්තුතියි.